හෙලෝ ස්පාක්ලි ලවර්ස් ස්පාක්ලි ටියානා YouTube channel එකට ආව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ කිඹුල බනිස් හදන හැටි. ඉතින් මේ වගේම වීඩියෝ එකක් මම අරන් ඇවිල්ලා තියෙනවා මාළු පාන් හදන හැටි. ඔයාලට ඒක බලන්නත් බලන්න මම description box එකේ ඒ වීඩියෝ එකට link එකක් දාන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු කිඹුල බනිස් හදන හැටි. ඉතින් මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා බලමු. ඉතින් මාළු පාන් එකේ ඩෝ එක විදිහටම තමයි මම මේකේ ඩෝ එක හදාගත්තේ. පාන් පිටි ග්‍රෑම් 250යි, ලුණු, සීනි ස්වල්පයක්, ඒ වගේම බටර්, තේ හැඳි එකහමාරක්, ඒ වගේම ඊස්ට් තේ හැඳි එකහමාරක්. ඒත් එක්කම මේක අතේ ඇලෙන්නේ නැති පදමට අනා ගන්න වතුර ටික ටික එකතු කරලා. ඉතින් ওই විදිහට තමයි ඩෝ එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ඩෝ එක පිපෙන්න තියන්න ඕනේ. විනාඩි 15ක් 20ක් වගේ කාලයක්. ඊට පස්සේ මම මේ විදිහට ඩෝ එක වෙන වෙනම අපහු පොඩි බෝල විදිහට වෙන් කර ගන්නවා පොඩි කොටස් වලට. ඊට පස්සේ ඒකත් මම තව විනාඩි 5ක් 7ක් වගේ කාලයක් හොඳ පිරිසිදු රෙද්දකින් වහලා තියලා ඊට පස්සේ රෝලින් පින් එකක් එහෙම නැත්නම් ඔයාලට මේක අතින් කර ගන්නත් පුළුවන්. හොඳට ඒක දිග ඇර ගන්න ඕනේ. දිග ඇරලා මේ විදිහට රෝල් කර ගන්න ඕනේ. රෝල් කරලා ඊට පස්සේ ඒක උඩින් අපි ආයමත් විනාඩි 5ක් වගේ කාලයක් මේක බේකින් ට්‍රේ එකේම වහලා තියන්න ඕනේ තව ටිකක් පිපෙන්න. ඊට පස්සේ ඒකට උඩින් බිත්තර සාරු ගාලා මම මෙතනදී පාවිච්චි කරේ රතු සීනි. ඔයාලට සුදු සීනි භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සීනි කැරමල් කරලා එහෙම ගන්නවා නම් ඒ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී බිත්තර සාරු එක ගාලා ඊට පස්සේ ඒකට උඩින් සීනි තවර ගත්තා. ඊට පස්සේ මේක සෙල්සියස් අංශක 200 විනාඩි 15ක් 18ක් වගේ ප්‍රීහීට් කරපු oven එක බේක් කරගන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ලේසියෙන් කිඹුල බනිස් හදාගන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. Thank you so much මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අපි තව මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. තවත් මේ වගේ රසම රස රෙසිපීස් බලන්න ස්පාක්ලි ටියානා YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.